friends, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මං අලුත් vlog එකක් අරගෙන ආවා. එහෙනම් අද අපි මේ කොහෙද යන්නේ කියලා මම ඔයාලට කියන්නම්. මේ යන්නේ ලස්සන ගමනක්. මං යන්න ගොඩක් ආසාවෙන් හිටපු ගමනක්. ඉතින් අද අපි මේ යන්නේ කැන්ඩි වලට. ඉතින් ගොඩක් අය යන්න ආස තැනක්. මමත් ගොඩක් ආසයි. ඉතින් අපි ප්ලෑන් කරා අද කැන්ඩි යන්න ඕනේ කියලා. එහෙනම් අපි යමු. අපි දැන් කැන්ඩි වලට ඇවිත් ඉන්නේ. අපි ඉස්සරහම යන්නේ දල්දා මාලිගාවට. ඒතරම් මාලිගාව ඇතුළට එනකොට මාර නිදහසක් සෑහලුවක් හිතට දැනෙනවා. මම ඒ තරම්ම ආසයි මෙතනට එන්න. ඊට පස්සේ අපි ආවේ KCC එකට. අපි එතනින්ම ලන්ච් එකත් අරගත්තා. මාලිගාවට ගිහිල්ලා වැඳලා KCC එකට ගිහිල්ලා දැන් අපි යන්නේ පේරාදෙණිය ගාඩන් එකට. අපි දැන් ගාඩන් එකට ඇවිත් ඉන්නේ. මෙතන එකෙනෙක්ට ටිකට් එක රුපියල් 236යි. මෙතන ලස්සන තැන් ලස්සන මල් එහෙම මම ඔයාලට පෙන්නන්නම්. එහෙනම් අපි යමු. සිහිනෙන් මල් මාලතියේ සුඳුරේ නොසිතුසේ සිත් බැඳුනේ සැනකින්නාව හීනයක් බීවේ හිත්මානි මායාවන්සේ මුහුණමින්ගී රැදවාලි ඉන්නවානම් සොඳුරේ හීන රටේ කින්නරාවී මාළඟින්ම වින්නවා ආලවන්ත ඇස් දෙකින් දැන් කී කතාව දන්නවා මේ යාම හැමදාමත් පවතින්නයි මං පැතුවේ
මං නවතින්න මේ හීනයේ මං ආසයි නවතින්න මේ හීනයේ සිහිනෙන් මල් මාලතියේ සොඳුරේ නොසිතුසේ සිත් බැඳුනේ කුණ්ඩ සමන් මල් වසන්තේ ආදරින්ම මත් වෙලා ආයහන් හිමේ ඉඳන්ති ආදුවක් දිහෙන් ගුණාමේ යාමේ හැමදාමත් පවතින්නයි මං පතුවේ මං ආසයි නවතින්න මේ මං ආසයි නවතින්න මේ හීනයේ රාසින්නාවත් හීනයක් වී ඔය හිත්මානි මායාවක්සේ මුමුණමින්ගී රෑදවාලි මල්ලෝවිල්ලේ ඉන්නම් සැනකින්නාවත් සීනයක් වී මාහිත්මානි මායාවක්සේ මුමුණමින්ගී රෑදවාලි ඉන්නවානම් සොඳුරේ මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සඟවාගෙන බැඉන්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න හිරු යනවා අවරටම කළුවරට හුරු වෙන්න සඳට පුළුවනි අමරටම ඉදුලන එළියක් වෙන්න තිබෙන තුරු ඔබේ ආලේ මට ඕනේ රැකගන්න ඔබේ ළඟටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න මට ආසයි අත අල්ලන් ඔබේ මුවාද සිපගන්න ඔබේ මුණ සීනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙන විට නුඹට මට තුරුළුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹේ තුරුලටම වී ඉන්න
සුවසේ දැවටේමා සිත්තම් වීලා මානෙත් මානේ සෙනෙහි සුවසේමා ලාහිරේ රංගෙවිලා සදා ස්නේහයේ මල් වෙයිවෙනා සුළඟි මුවගාව කැවසේ දෙතොලේ ලැබුම් සොය සොයා සඳරේ නොයායේ මුදුසිත පිරුණේ ලංවෙන්නමයි නෙත් පියා ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අද දවසේ ගෙවුනේ. මගේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්.